රචී නෙමෙයි ගණන් ගන්න. යාළුවෝ. ඩක් රචින්නව අවුරුද්දෙන් පස්සේ දාන්න හිටියේ. වෙසක් එකට තමයි දාන්න උනේ. ඒක තමයි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. නිල් කොකිසක් හදන්න පොඩ්ඩක් අම්මා හදලා ඉතුරු වෙච්ච කොකිස් එකකට නිල් පාට පොඩ්ඩක් දාන්න. අවුලක් නැහැ. පිච්චෙනකොට පොඩ්ඩක් පාට යන සීන් එකක් තියෙනවා. බලන්නකො පිච්චිච්ච කොකිස් එක හොඳද කියලා. ඉතින් ඔය තියෙන කැවලි ටික ඕක කොහොමද ඕගොල්ලෝ දැන් දැකලා ඇති. අඹ කඩන්න හිටිය ගොඩක් පැහිලා තිබ්බ අඹ. ඉතින් කොහොම හරි අවුරුද්දට කලින් දවසකට අම්මයි මා එකතු වෙලා අඹ ගෙඩි ටික කැඩුවා. චූටි ගෙඩිත් තියෙනවා. ඉතින් බලන්නකො මේ වැවෙලා ෆ්‍රෙෂ් බඩු කොර්ත කොළඹු. ටාෂීට කතා කරා ටාෂී නෙමෙයි ගණන් ගත්තේ. යොහොම්මම තමයි. ටොබි ඇවිල්ලා බලලා මේ මිනිහට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ගියා. කොහමරි අඹ ටික කැඩුවා. අඹ ගෙඩි 50ක් විතර. ඔය තියෙන්නේ කඩපු ගෙඩි ටික. ඒවත් අහුලගෙන යා. ඇයි? දැක්කද එක්කෙනෙක් කෑ ගහනවා මෙයා මොකටද වීඩියෝ කරන්නේ කියලා. ඒකනේ YouTube එකට. ඇයි? මොකද? මේ ඉන්නේ මගේ අනිත් යාළුවෝ ටික. මෙයාලා මගේ ළඟ මම පොඩි දවසට ඉඳලා මම මෙයාලා හදනවා. 17 දිනක් විතර හිටියා. දැන් නම් ඉන්නේ ඔච්චරයි. ඉතින් ඔන්න ඔහම තමයි. වීඩියෝ කරන්නයි බහුලක් නැහැ. දෙකක් කරන්න බෑ. ඒ නිසා ෆෝන් එක පැත්තකින් තියලා දැන් හරි. අපේ පොඩි මෑන් මූ කොහොමත් උඩට එනවා. මෙයා මට පොඩ්ඩක් හුරුයි. මම කාමරේට ඇවිල්ලා පොඩ්ඩක් මට සද්දයක් බද්දයක් දාලා අතපත ගාගෙන ඒක තමයි යාගේ රාජකාරිය. දැන් යන් කේක් එකක් හදන්න. This is my recipe. cake flour. ඔය අඩුම කුඩුම ටික දාලා බලමු කේක් එක පොඩ්ඩක් හදලා. මම පීනට් පොඩ්ඩක් ගෙනාවා අර හදන ඩෝ එකට අස්සෙන් දාන්න. ඒත් අන්තිමට ඒක දැම්මේ නෑ මොකක් හරි හේතුවක් නිසා. මේක මතක නෑ මොකක්දයි කියලා. බ්ලොග් බලන්න එපා. බටර් එක දිය කරන්න අනානින්නකොට තමයි මතක් වුණේ මයික්‍රෝවේව් එකක් තියෙනවා. යකෝ ඒකට දැම්මනම් මේක දිය වෙනවානේ කියලා. ඉතින් ඊට පස්සේ මතක් වෙලා තමයි ගිහිල්ලා ඕකට දාගත්තේ. ඔය වඩාගනි කියලා කියන්නේ ඔය රචින්න ගහනවා. ඒක. පංකරබු අපි දෙයි. add vanilla. පැයගේ කේක් එක පැයගේ කේක් අවන් එකක් නෑ අපේ ගෙදර. මේ එයා ෆ්‍රයි එකේ තමයි දාලා හදන්න යන්නේ. බලමු එකෙන්. අවුලක් නෑ. දැන් කාලා ඉවරයි අපි ඕකේ. රසට ආව පොඩ්ඩක් අර උඩ විතරක් රස්නේ වෙන නිසා වෙන්නේ නැති උඩ පොඩ්ඩක් කර වෙන සීන් එකක් තියෙනවා. කන්න බලාගෙන ඉන්න මගේ ඩබල්. බලන්න සොෆ්ට් එක. ඉතින් ටොබි ඩෝරා ටෂීකින් ඇහුවනම් කියයි කොච්චර රසද කියලා. බලන්නකො කාපු කෑම ටෙස්ට්. දැන් අපේ ලොකු මැඩම්ගේ රිවිව් එක බලමු. මේ සොෆ්ට් මදි. අනේ ඵලයන් බං යන්න. මම ටෙස්ට් කරලා ඉවරලා දැන් මාත් පොඩ්ඩක් කාලා බැලුවා. රසද කියලා. අවුලන්නේ. ෂේප්. කත හැකි. දැක්කනේ.
කට්ටියගේ රඟේ පැන පැන කන්නේ. මගේ කේක් පෑන්. ජයි උඹා. නෑ ජයි උඹා. ඉතින් ඔහොම තමයි මේගොල්ලෝ තුන් දෙනා පොර කකා කේක් කෑවේ. එදා දවසේ කොහමද ඉරෑ කෑවම් බානේ. එහෙනම් බයි. හෙට එන්නම් අපි රක්ත වර්ණයෙන් සැරසිලා. එහෙනම් කේක් හදලා ඔක්කොම කරලා අපි දැන් යන් හෙට එමු කේක් කාලා බලලා රස කියන්න. ඉතින් උදේ පාන්දරම මුන් තුන් දෙනාම නාවන්න පටන් ගත්තා. කොහොමද ඩෝරාව නාවන්නේ මම ටෂීවයි ටොබිවයි නංගි තමයි හැම වෙලේම නාවන්නේ. මෙයා මම නාවන්නේ. කිසි කරදරයක් නැහැ. හැබැයි බේසමට බස්සලා තිබ්බට පස්සේ හොඳට නාව ගන්න පුළුවන්. තන තමයි කුණු කොට නාමු අපිත් නාන මූණාන කොට අත හොඳට මේ කුණු අතුල්ලන්න ඕනේ. හොම්බ ගහලා පස් වලවල් හාරනවා. එක එක මැකැනික් වැඩ කරනවානේ මේගොල්ලෝ. කකුලද? ඒ නිසා මේ හොම්බ වල පොඩ්ඩක් කුණු. මෙයාව නම් අවුලන්නේ එන කී කරු. නෑ නානකොට නම් කිසි ප්‍රශ්නයක් නෑ. අතපය දෙන්නේ කොහම උස්සලා දෙනවා. හොඳට සබන් ගාලා අතුලනකම් ඔය ඉන්න කිසි ප්‍රශ්නයක්. හරි එහෙනම් නාවල එන්න පොරව. මාත් නාලි. ලොකු හාමිනේ ටික්ටොක් කරනවා. හරි දැන් අපි ටොබු අයියව නාවන්න යන්නේ. ඔන්න වාඩ්ලයින් ගුඩ් බේසමට දැම්මාම ඔහේ ඉන්නවා. ඉතින් අවුලන්නේ ෂේප් එකේ අහිංසක කියලා. මෙයා තමයි ඉතින් කට්ටියකින්ම අහිංසක. හැප් එක කරිනවා. හලෝ. ආවනාවති පොඩ්ඩක් අමාරු. මොකද මෙයාගේ මේ ඇඟම තෙමෙන්න හෙන වෙලාවක් යනවා බූල් වැඩි නිසා. ඔයගලන්ට මෙච්චර ලොකු අවුලක් නෑ. මෙයාව තමයි පොඩ්ඩක් තෙමෙන්න පෙඟෙන්න වෙලා යනවා. ඉතින් හරි එහෙනම් අපි නාලා එන්න. මුණ තමයි ඔක්කොටම මුණ කොට Toby nails ගසන්නකෝ නාවලා මේ තුවායෙන් පීදන්න කලින් කොහොමද මිරි ගන්න ඕනේ. ඒ තරමට බූල් මෙයාගේ වතුර මේ රැඳිලා තියෙනවා. පීදන්න ගියාම එන අමාරුයි නැත්තම්. මොකද නැත්තද දැන් ගසන් කොල්ල නෑව දැන් සොරි බල්ල නෑව කොල්ල අර කොණ්ඩේ වලට අල්ලන එකකින් මෙයා වල්ලනවා. මම නම් ඔය පීදලා දාලා පල්ලෙහාට යනවා. නංගි ඒක එයා තමයි ඒක කරන්නේ. ඉතින් ඔහොම තමයි කෙල්ලව නංගි නාවල තිබ්බා. මම නෑවේ මේ දෙන්නව විතරයි. ඉතින් එහෙනම් පීදන් එන්න හලෝ. 14 වෙනිදා කිරි උතුරන වෙලාව. ඉතින් අර රචින්නා වල සද්දෙට පොඩ්ඩක් මේගොල්ලෝ බයයි. නංගිගේ වීඩියෝ වලින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැකලා ඇති. මේ ඒ සද්දෙට තමයි මෙයා මේ කර උඩ නැගලා තියෙන්නේ. යාට වදින්නේ නෑ. මේ තුන් දෙනා හදන්න පටන් ගත්තත් හරි අපි ඇත්තටම රචින්නා ගෙදර ගැහුවේ නෑ. මේ තුන් දෙනා බය නිසා ඇත්තටම වඩා ගන්න කියනවා, තට්ටු දානවා, බට්ටු දානවා, හෙන විජ්ජුම්බරයක්. ඉතින් ඔය අවුරුදු දවස් වලට රචින්න ගහන වෙලාවල් වලට
අම්මට කියනවා මට කියනවා අම්මගේ පස්සෙන් යනවා නංගි ලොකු දෙයක්. නංගි ළඟට යනවා. ඉතින් ඔහොම තමයි හෙට දුවනවා මෙහෙට දුවනවා බය වඩා ගන්නමයි කියන්නේ. තොබි පොඩ්ඩක් මේ දෙන්න වගේ නෙමෙයි බයයි. එයා ගිහලා කාමරයක් ඇතුලේ ඇඳක් අස්සට වෙලා ඉන්නවා. ඒතකොට එයා හිතනවා එයා එතන සේෆ් කියලා. මේගොල්ලන් බලන්නේ අපි ළඟටම වෙලා හැමතිස්සෙම ඉන්න. ටොබි හැංගිලා අර නැට්ට පේනවද නැට්ට යටට ගහගෙන නැට්ට යටට ගහගත්ත කියලා කියන්නේ එයා බය වෙලා. ඉතින් ඔහොම තමයි කාලා බීලා ගනුදෙනු කරලා ඒ චාරිත්‍ර ඔක්කොම නාගිගේ වීඩියෝ එකෙන් දකින්න ඇති. හවස ලොකු අම්මලාගේ වල ගිහිල්ලා රෑ තිබ්බා ඉරෝ පුංචිලා ගෙදර අවුරුදු කෑම. ඉතින් අපි කාලා බීලා පොඩ්ඩක් චිල් එකක් දැම්මා. ඉතින් ඔහොම තමයි මට මේ වීඩියෝ එක දාන්න මෙච්චර කල් ගියේ. ඇත්තටම මම YouTube එකට වීඩියෝ වොයිස් කට් කරලා මෙහෙම එඩිට් කරලා නැහැ. පුළුවන් විදිහට දැන් මේ එඩිට් කරලා තමයි දැම්මේ. හොඳද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඉතින් එහෙනම් thank you. පවුලේ ඉන්නවා 13 දෙනෙක්. ඉතින් හැම ගෙදරකම හැමදාම අවුරුද්දට අවුරුදු කෑම තියෙනවා. ඉතින් මේ අපේ ගෙදර අවුරුදු කෑම තිබ්බ දවස. ඉතින් ඔහොම තමයි අවුරුදු සතිය ගෙවුනේ. thank you මේ වීඩියෝ එක බලන හැමෝටම. එතනින් වතුර බොන්න තිබ්බා.